ගොඩක් වෙලාවට හංසලි කරන්න ඕනේ. ඒක නොකරන්න ඕනේ කියලා නැහැ. තරංගයක් ලෝකයේ තරංගයක් තියෙනවා කියන එක ඒගොල්ලෝ දැනගන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. නමුත් අපි වයසක් විදියට ගත්තොත් එහෙනම් මං හිතන්නේ මං ගිය පසුගිය වැඩසටහන වලත් කිව්වා අධ්‍යාපන මට්ටම් වලින් හොඳ රටවල් කියලා අපි ගන්න ෆින්ලන්ඩ්, ජපාන් වගේ රටවල් වල ගත්තොත් අර grade 5 වෙනකම්ම සාමාන්‍ය විභාග සමහර අවුරුදු 10 වගේ 10 වගේ කාලය වෙනකම් විභාග නැහැ. මොකද ඒගොල්ලෝට ෆ්‍රීලි ඩෙවලොප් වෙන්න ආරිනවා. ඉතින් දැන් අපේ වගේ රටවල් වල වෙලා තියෙන්නේ අපි මං හිතන්නේ ඉපදුන දවසේ ඉඳලම මම හිතන තරගකාරීත්වයට යොමු කිරීම. මේක සුදුසු දෙයක් නෙමෙයි. හරියටම හරි. එතනදී වෙන දේ තමයි අර ළමා මනස විකෘති වීමක් වෙන්න පුළුවන්. ඒකම ආතතියක්. දැන් අපි හිතනවා අපිට ළමයින්ට මානසික ලෙඩ නැහැ කියලා අපි හිතනවා. ළමයාට සමහර දෙමව්පියෝ හැසිරෙන්නේ ළමයාට මනසක් නැති කෙනෙක් විදිහට හැසිරෙන්නේ. ළමයාට ඕන දෙයක් දරා ගන්න පුළුවන්. හැබැයි ළමයා කියන කෙනා තමයි උදේ නැගිට වෙලාවෙ ඉඳලා ගෙදරින් පටන් ගත්තම ඉස්කෝලේ ගිය වෙලාවෙ ඉඳලා පාසල් ගිය වෙලාවෙ ඉඳලා ගුරුවරුන්ගෙන් සිට කියන දේ ඒ විදියටම නොකරොත් පුදුමාකාර විදිහේ අවලාද වලට ලක් වෙන පුජ්‍යලෙත් තමයි ළමයා කියන්නේ. ඊට පස්සේ වෑන් එකේ නම් වෑන් එක ඊට පස්සේ දෙමව්පියෝ කෙනෙක් එක්ක එනවා නම් එහෙම ඒකට නැග්ගේ නැත්තම් වෙලාවට එහෙමයි. ඉතින් ඔයගේ ප්‍රශ්න ගොඩයි. ඉතින් ඒ වගේ මානසික ආතතියත් උඩ තව දුරටත් අපි තරගකාරීත්වයට මේ විභාග කරා අර ශිෂ්‍යත්වයේ කිව්ව ඉඳ මම මේ කියන්නේ මේ ළමයව තල්ලු කිරීම මම හිතන්නේ ළමා මනස විකෘති වෙනව විතරක් නෙමෙයි අඩු ළමා කාලේදීම මානසික ආතතියෙන් ඇතිවෙන රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. සෝ අනිත් පැත්තෙන් අපි ගත්තම දැන් අපි මේ අපේ රටවල වල පවා මේ ශිෂ්‍යත්වයේ කියන එක අවශ්‍යද කියන තැනටම දැන් ඇවිල්ලා තිනවා. මොකද දෙමව්පියොත් මේ වගේ කාලවල ලොකු ආතතියකින් ඉන්නේ. ප්‍රශ්නයක් අහන්න බෑ. තරහ යනවා. මොකද බලන් යනකොට ඇයි කියලා හොයලා බැලුවම ශිෂ්‍යත්වයේ ළමයාගේ. ඒ කියන්නේ අම්මා හරි තාත්තා හරි දරුවට වඩා ශිෂ්‍යත්වයට මං හිතන්නේ සූදානම් වෙන පරිසරයක් තමයි අපි දකින්නේ. අනිත් පැත්තෙන් ඒක අරගෙන ඒ දෙමව්පියෝ රාජකාරී කරන ස්ථාන වලටත් යනවා. ඉතින් මේ වගේ කාලවල ආයතන වල තියෙන රැකියා අවස්ථා වුණත් නැති වෙන්න පුළුවන් කාලයක් තමයි. ඉතින් මේ තරංගය කියන එක හොඳයි. නමුත් මේ තරංගය කරනවා කියන එක ඊටාම කල්පනාකාරීව කරන්න ඕනේ. මම තව පොඩි දෙයක් ඒකට එකතු කරොත් හංසලි අපි මේ තරංගය කියන එක ළමයාව පුරුදු කරනවා. අපි මේක රැට් රේස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. හරි. අපි මේ තරංගයට පුරුදු කරනකොට කරන වැරදි ගොඩක් තියෙනවා. මම හිතන්නේ අපි කතා කළ යුතුයි මේවා. අනිවාර්යයෙන්. මේ මොකද අපි තරංගයේදී සංසන්දනාත්මකව බලන්න පුරුදු වෙනවා. මුලින්ම අපි සංසන්දනය කරන්නේ gedara ඉන්න අනිත් දරුවොත් සමග. එතකොට එතන තියෙන සමගිය නැති වෙනවා. එතන තියෙන සමගිය නැති වෙනවා. මේ දෙන්නට දෙන්න බලන්නේ මෙයා මගේ තරගකරුවා. මෙයා මගේ සම්පත් සොරා ගන්න. මෙයා මගේ මට හම්බෙන තියෙන කීර්ති නාමය උදුරා ගන්න සතුරෙක් විදියට තමයි පොඩි කාලේ ඉඳලා තරහකාරයෙක් විදියට තමයි පොඩි කාලේ ඉඳලා බලන්නේ. ඊට පස්සේ බලන්නේ ඔන්න දෙමව්පියෝ තව දෙයක් තමයි ඔයාට ලකුණු කීයද? හරි මට ලකුණු 60යි. ඔයාගේ යාළුවට සමන්ට ලකුණු කීයද? එයාට 65. යන්න ඒක තමයි ප්‍රශ්නේ. දැන් එයාට 5ක් වැඩි වුණේ කොහොමද? අපි දැන් උතර තමයි අපිට හැමතිස්සෙම තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ ළමා මනසට අපි ඇතුල් කරනවා අනවශ්‍ය ලෙස තරග එකට අපි කියන not a healthy competition. Competition is good as long as it's healthy. The healthy competition එකක් නැත්තම් ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න තරගකාරීත්වය. මොකද්ද මේ සෞඛ්‍ය සම්පන්න තරගකාරීත්වය කියන්නේ? අනිත් කෙනාව පාගාගෙන වෛරීය චේතනාවෙන් ඉදිරියට පෙරලගෙන ගමන් කරන්න නැතුව නම් අපි ඒකට කියනවා මොකද්ද? සෞඛ්‍ය සම්පන්න. එහෙම නැත්නම් healthy competition තරගකාරීත්වයක් කියලා තමයි අපි එතනදී කියන්නේ. මං හිතන්නේ හොඳ ප්‍රශ්නයක් අන්සලි යොමු කරේ. මොකද විභාග පමණක් නෙමෙයි. හරියටම හරි. අපි බලුවම තරඟවලදී. එහෙම නැත්නම් ක්‍රීඩාවලදී. සමහරක් ක්‍රීඩාව තියෙනවා. ඒ ක්‍රීඩාවල කෝච්ලා ඒ කියන්නේ ඒ විෂය බාරව ඉන්න, ඒ ක්‍රීඩාව බාරව ඉන්න පුජ්‍යලයට නිදහසක් නැහැ. එයාට කන්නඩ ගහනවා, එයාට තෑගි ගෙනල්ලා දෙනවා. එයාම නොයෙකුත් විදිහේ දේවල් වලට භාජනය කරගන්න උත්සාහ ගන්නවා අර ළමයාව අර කණ්ඩායමේ තියන්න. එතකොට ඒක කියනවා අර ළමයින්ට යාළුවන්ටත් කියන්න එපා.
මොකද කියන්න එපා කියන්නේ මේක නොකළ යුතු දෙයක්නේ. එතකොට දැන් මේ විදියට නිවාසාන්තර තරඟයකද වුණත් මේ පොඩි නිවාසාන්තර ඉස්කෝලේ තරඟයක්. ඒකේ පුළුවන් තරම් එකට එන්න තමයි බලන්නේ. නමුත් දැන් මේක 1980 ගණන් වල අපි Gen Z එක්ක කියන ඒ ජෙනරේෂන් එකත් එක්ක ආපු දෙයක් තමයි අපි සහභාගී වීම තමයි වැදගත් දිනීමට වඩා කියන එක. හැබැයි ඒකෙත් තියෙනවා මේ පොඩි ප්‍රශ්නයක් මම ඒකත් මෙතන පැහැදිලි කරන්න. සහභාගී වෙන්න ඉදිරිපත් වෙන්න කැමති නම් ඒක ලොකු ජයග්‍රහණයක්. දිනන්න ඕනේද නැද්ද කියන එක දෙවනුව. එතකොට ඒක නිසා තමයි අපි මේ සතවර්ෂයේ මේ කාලේදී අපි ගත්තොත් එහෙම පාටිසිපේෂන් සර්ටිෆිකේට් කියන එකක් ලෝකේ ඇති වුණේ. ඉස්සර 1 2 3 4 වෙනි ඉඳලා වැඩක් නෑ අපිට. නමුත් දැන් මේ 10 දෙනෙක් අපි නිකන් අපි හිතමු රිලේ එකක් කියලා. අපි නිවාසාන්තර තරඟයකදී 10 දෙනාටම දෙනවා අපි යම්කිසි ඇගීමක්. පළවෙනි 3 දෙනාට වෙනම 3ක් තියෙනවා. පාටිසිපේට් කරාට සහභාගී වුණාට ඉදිරිපත් වුණාට අපි දෙනවා වෙනම ඇගීමක්. ඉතින් ඒක නිසා තරඟකාරීත්වයක් අවශ්‍ය නැහැ. ඉදිරිපත් වීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉදිරිපත් වෙලා ඒ වගේ තරඟයකදී ජය පරාජය කොහොමද අපිට ලෙසන් එකක් විදියට පාඩමක් විදියට අපේ ජීවිතේට එකතු කරගන්නේ කියන එක තමයි අපි මෙතනින් ඉගෙනගත යුත්තේ. මම අර තව පැහැදිලි කිරීමක් කරන්නම් අර පාටිසිපේෂන් සර්ටිෆිකේට් එක නිසා පසු කාලයක පොඩි ප්‍රශ්න කීපයක් වෙලා තිනවා අපේ සමීක්ෂණ අනුව. දැන් අපි සහභාගී වුණ පමණින්ම අපි අප්පුඩි ගහනවා. ඔව්. එතකොට සමහරක් වෙලාවට එතන පර්ෆෝමන්ස් එකක් නැහැ හංසලි. ඒ කියන්නේ එතන ජයග්‍රහණයක් නැහැ. හැබැයි ඒක හොඳයි. නමුත් ඒකේ නරක පැත්ත බලන්න ඕනේ අපි. මොකද්ද නරක පැත්ත? එයා ඒ මානසිකත්වයෙන් තමයි අර මං කිව්වේ එයාගේ අප්බ්‍රින්ගින් එක වෙන්නේ සයිකික් කියලා අපි කතා කරා. එතකොට ඒකත් එක්ක තමයි එයා ආයතනගත වෙන්නේ. ආයතනයකට යන්නේ. ඒතර ආයතනේ නිකන් ඒ ටීම් එකේ ඉඳගෙන හිටියත් එයා බලාපොරොත්තු වෙනවා දැන් ඇප්‍රීෂিয়েට් කරයි කියලා. ඉතින් යන්නේ මේ වගේ සමීක්ෂණ වලිනුත් හෙළි වෙලා තිනවා. නමුත් අපි තරඟකාරීත්වය පැත්තට ගත්තොත් එහෙම තරඟයට යොමු කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. කොහොම හරි ළමයාව ක්‍රීඩාවක් නම් ශරීරයට හොඳයි. මානසික සෞඛ්‍යයට හොඳයි. ශරීර සෞඛ්‍යයට සහ මානසික සෞඛ්‍ය දෙකටම හොඳයි. ඒක නිසා ඒකට සහභාගී වෙනවා මිස දිනිය යුතුයමයි කියලා ක්‍රීඩාවකදී පවා මානසික ආතතියක් ඇති වෙන විදිහට ඒ තරඟයට ළමයාව යොමු කරන්න නරකයි. එතකොට ඒ ළමයා දකින්නේ සියලු දෙනාම සතුරු විදිහට දකින්න පුරුදු වෙනවා. තමන්ගේ විශේෂයෙන්ම තමන්ගේ හොඳම යාළුවෝ. ඔය හොඳම යාළුවෝ නැති වෙන්න ප්‍රධානම හේතුවක් දෙමව්පියෝ. ඔය හොඳම යාළුවෝ පොඩි කාලේ ඉඳලා තරඟයේ ඇති කරලා ඒ ඉරිසියාව වර්ධනය කරලා ඒ තත්ත්වයට පත් කරන්න ලොකු දායකත්වයක් අපේ ශ්‍රී ලාංකික දෙමව්පියෝ විසින් කරලා තිනවා. ඒකටත් වඩා කනගාටුදායක දේවල් තමයි පවුලේ තුල සහෝදර සහෝදරියන්ගේ තියෙන එකමුතු බව නැති වෙනවා. ඒකමුතුකම නැති වෙන්න හේතුව අරයා මෙහෙම කරා මෙයා මෙහෙම කරා. ඒකෙන් පෙන්නන්නේ ඔයාට වඩා උසස්. අන්න ඉතින් ඒ විදිහේ මානසිකත්වයක් ගොඩ නැගුණම ඒ විදිහේ ආකල්පත් එක්ක පෞරුෂත්වයක් ගොඩ නැගුණම කාටවත් ඒක වෙනස් කරන්න බෑ. ඉතින් ඒක නිසා තරගකාරීත්වය ඊටාම සුබ වෙන්න ඕනේ. හෙල්දි කම්පිටිෂන් එකක් න ะ ඔව් අපි ඒ කරා ළමයව අරගෙන යන්න ඕනේ. ඔව් අපි ඕක දැන් අපිට ඔය හෙල්දි කම්පිටිෂන් එක කියන එක gederimma පටන් ගන්න ඕන එකක්. මොකද අපිට අමතකම කරන්න බෑ මිනිස්සෙක්ගේ සාර්ථකත්වය රඳාපවතින මේ gedara පරිසරය ළමා කාලය ඉතාම තදින් බලපාන. අපි ඒක අමතක කරලා අපි ළමයි දියුණු වෙන්නේ නැතිකොට ලොකු වුණාම ළමයිට වැරදි කිව්වට ඇත්තටම ඊට වඩා හොඳයි අපි ගිහිල්ලා කණ්ණාඩියක් ඉස්සර අපිටම බැනගන්න එක. මොකද අපි ළමා කාලයේ හරියට ඒ ළමයින්ට ගත කරන්න නොදන්නාකම අපි දෙන්න දන්නේ නැතිකම මේක ඕනකමින් කරන්නේ නැහැ. සමහර ඒම ඕනකමින් කරන අවස්ථාවලුත් වාර්තා වෙලා තිනවා. මම හිතන්නේ ඒවට අදාළ ආයතන මැදිහත් වෙලා ඒවට කටයුතු කරලා තිනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් අපි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒක පොඩි ප්‍රතිශතයක්. වැඩිපුර ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්නේ දෙමව්පියෝ ළමයින්ගෙන් උපරිමයෙන් ගන්න කියලා පුළුවන් තරම් අපි පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනය ඇති කරලා ඒකට අවශ්‍ය අපිට කියනවා අපේ රිසල්ට් එක. මේ රිසල්ට් එක එළියට එන්නේ නැතිකොට අපි කරන්නේ ළඟම ඉන්න කෙනත් එක්ක සංසන්දනය කරනවා. ඒක අයියද මල්ලිද අක්කද නංගිද කියලා බලන්නේ. ඒ කොච්චර සංසන්දනාත්මකව බලලා ඒ ගැන කිව්වද කියන්නේ සමහරක් වෙලාවට ඒ ළමයා දැන් අද ඇවිල්ලා අවුරුදු 35 40 50 අදටත් බලන්නේ සහෝදරයා හා සහෝදරිය දිහා තරඟකරුවෙක් දිහා බලන විදිහට තමයි. ඉතින් ඒක නිසා ඒ හෙල්දි කම්පිටිෂන් එක කියන්නේ එහෙම නෙමෙයි. හෙල්දි කම්පිටිෂන් එක කියන්නේ දැන් බලන්න ඔයාට
අක්කට කරගන්න බැරි වෙච්ච දෙයක් ඔයා කරා. මේ වගේ. තවත් ඔයාට කරන්න පුළුවන්. කීම කිව්වට කමක් නැහැ. නෑ. රයිට්? නමුත් දැන් මේ වගේ විදියටත් කරන්න පුළුවන් නම් හොඳයි. දැන් මම දැකලා තියෙනවා සමහර අය කියනවා හරි හුරතල් බලන්න හරි ලස්සනයි කියලා එක්කෙනෙක්ව විතරක්ම මම මේ උදාහරණයක් ගන්න මේක වැඩිපුර තේරෙන්නේ. ඊට වඩා ලස්සනයි මෙහෙම කිව්වා නම් සමහරක් වෙලාවට කිව්වා නම් බලන්න ඔයාගේ නංගි කොච්චර ලස්සනද කියලා. ඔයාට කොච්චර ආඩම්බර වෙන්න පුළුවන් අක්කා කෙනෙක්ද. නංගි හරි හුරතල් බලන්න. ඔයාට කොච්චර ලස්සන මල්ලි කෙනෙක් හම්බෙලා තියෙනවද? ඔයා කොච්චර දියුණු මනසක් තියෙන අක්කා කෙනෙක් හම්බෙලා තියෙනවද? අර ඒ ක්‍රෙඩිට් එක දෙන්නේ අරයට. ඉතින් දැන් ඕක අපි ඒ හෙල්දි කම්පිටිෂන් එක කියන එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපි ඕ විදියට. සංසන්දනාත්මකව අරයා කරා ඔයාට බැරියි කියන එක ලොකු හානියක් කරනවා. ඊට පස්සේ අපි ආයතනට පැමිණෙනකොට අපි ඕකට සාමාන්‍යයෙන් කියනවා හෙල්දි කම්පිටිෂන් එකක් කියන්නේ අකට blue ocean strategy කියලා අපි කියන්නේ. blue ocean strategy කියන්නේ අපි දැන් ඇවිල්ලා red ocean kuwම අපි දන්නවා red ocean එකේ අපි red වෙන්නේ ocean එක fight කරනවා. ඒ කියන්නේ blood එනවා. ඒ කියන්නේ red ocean strategy එකේ අපි හැමෝම අනිත් කෙනාව අභිබවා ගමන් කරනවා. එහෙම ගමන් කර පරිදි දිනු වෙනවා කියලා හිතන්න අපිට බෑ. අරහා වගේ ඉබ්බගේ රේස් එක තමයි අපි මතක ඇති කරගන්න ඕනේ. වේගින් ගිය පළියට මිනිස්සු දිනු වෙන්නේ නැහැ. එහෙනම් මං හිතන්නේ පාරේ වැඩියෙන් යන වාහන මං හිතන්නේ හංසලී ගත්තොත් එහෙම ඒ වාහනවල ඉන්න මිනිස්සු දැන් මේකට සෑහෙන දියුණු වෙලා තියෙනවා නේද? එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඊටාම හික්මීමකින් එක්තරා එක ප්‍රවේගයකින් ගමන් කරනවා නම් තමයි දියුණුවක් එන්නේ. එතකොට අපි අනිත් පැත්තෙන් බලන්න ඕනේ ලකුණුම ගන්න ඕනේ නැහැ ළමයි දියුණු වෙන්න. මම හිතන්නේ ඒකත් සමීක්ෂණ වලින් ගොඩාක් ඔප් වෙලා තියෙනවා. ඉතින් ඔය මානසිකත්වය හදන්න ඕනේ ගෙවල් වලින්. එතෙන් දැන් කිය හැදිලා නැත්තම් දැන් ආයතනයට එනකොට අපි blue ocean strategy කියන්නේ අපි කවුරුත් නොකරපු දෙයක් කරලා තමයි තරඟ කරන්නේ. Taman තරඟ කළ යුත්තේ තමා සමගමයි. තමා ඊයේ හිටිය තමා සමග තමයි තමා තරඟ කරන්න ඕනේ. ඒතර දෙමව්පියෝ හදන්නත් ඕනේ ළමයා. ඔයා ගිය අවුරුද්දට වඩා අද හොඳයි. ගිය පාරට වඩා මේකේ ලකුණු වැඩි. ගිය පාරට වඩා ඔයා අඩුයි. ඔයා ගිය පාර ගත්තේ නම් ඇයි මේ පාර බැරි වුණේ ආ? ඒතර තමා එක්ක පොඩි තරාවක් තමාට එන්න පුළුවන්. තමා එක්ක ඉරිසියාවක් නම් එන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් ඕක කරොත් වෙන තමන්ගේ සහෝදර සහෝදරියෙක් එක්ක වෙනවා. ඒ වගේම තමයි අපි ආයතනයේ පද්ධතියේදීත් ඒ විදියට මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒකම අපි තරගකරුවන්ට එක්ක බැලුවොත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ blue oceans කියන blue ocean strategy කියන එක blue ocean strategy එකක් කියන්නේ අපිට තරගකරුවෙක් නැහැ. අපි ඒක කියනවා නම් කියන්නේ we create our own pie. අර pie එකේ එක කෑල්ලක් අපි ගන්නව නෙමෙයි. අර අපි දැන් පිට්සා එකක් ගත්තම කෑලි 8ක් තියෙනවා නම් එක කෑල්ලක් අපි පැනලා ගන්නවා. ඊට පස්සේ දෙවෙනි එකත් අනිත් අය කන්න ඉස්සෙල්ලා ටක් ගාලා තව දෙකකුත් කාවනම් හොඳයි මම ටික ඉක්මනට කෑවේ නැත්නම් දෙවෙනි කෑල්ල කන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ මූණ සාමාන්‍යයෙන් සමහරව අඳුරනවා. ඒ මූණ ඒ කෑල්ලට ඊළ දෙවෙනි කෑල්ල ඉක්මනට කන්න ඕනේ කියන මූණ. ඉතින් ඒ වගේ තමයි සාමාන්‍ය තරඟයකට ගියාම සාමාන්‍ය ප්‍රයිවට් සෙක්ටර් එකේ අපි පෞද්ගලික අංශේ තරඟයට ආයතනයේ ඇතුලේ ගියොත් ඒකත් අර වගේම පේනවා. ඒකම ඒ ආයතනයේ ඇතුළත දැන් අපි ගෙදර කතා කරා ආයතනයේ ඇතුළත දැන් ආයතනවලදී ප්‍රැක්ටිස් කරන්න ඕනේ blue ocean strategy කියන එක අපි අපිටම එකක් හදාගන්න. ඒකේ යම් කිසි කෙනෙකුට ඇවිල්ලා ස්විම් එකක් දාලා යන්න පුළුවන්. අපි ඒකට කියන්නේ blue ocean strategy. අපි මේක අර කලමනාකරන සම්බන්ධ වැඩසටහනක් නොවන නිසා මේක මොටිවේෂනල් සම්බන්ධ එකක් නිසා මම ඒක වැඩි විස්තර කරන්නේ. ඒකත් අපේ නරඹන්නන්න පුළුවන් blue ocean strategy එක කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ තමන්ට සහ ආයතන වලට කියලා තවදුරටත් විස්තරාත්මකව බලන්න. red ocean කියන්නේ අපි එතන සටන් කරනවා, කපා ගන්නවා. ඒකයි ඒක red. blue ocean කියන්නේ ඊටාම calm. ඒ කියන්නේ වතුර සැරක් නැහැ, blood නැහැ. අපිම හදාගත්තු එක ඕන කෙනෙකුට නිදහසේ ඇවිල්ලා වුණා පීනලා යන්නත් පුළුවන්. ඉතින් අපි හදාගන්න එක අපි කියනවා අපේ යුනික් ප්‍රොපොසිෂන් එක, වැලියු ප්‍රොපොසිෂන් එක කියලා අපි මැනේජ්මන්ට් වල කියනවා. ඒ වැලියු ප්‍රොපොසිෂන් එක අපි හදාගන්න එක තමයි blue ocean strategy කියන්නේ. ඒක තමයි healthy competition. හංසලි දැන් අපි තරගකාරීත්වය ඕනේ අර මම කිව්වා වගේ කුඩා කාලේ සිට ඒක තිබුණාට ප්‍රශ්නයක් නෑ. මොකද අපි දන්නවා තරගකාරීත්වය කියන එක ලෝකෙන් තුරන් කරන්න බැරි දෙයක් නේ. ඒතකොට අපි ඒකට හුරු වෙන්න ඕනේ. ඒක නොකර ඉන්න කියලා නෙමෙයි අපි කියන්නේ ඒක කරන ක්‍රමය වෙනස් කළ යුතුයි කියන එක. එතකොට අපි දැන් මේ තරගකාරීත්වයේ ඒ කියන්නේ healthy competition කියන level එකට ආවට පස්සේ අපිට ආයතනගත වුණාට පසුව අපිට ඒ කණ්ඩායම ඇතුළත අපි කියනවා go getter. එයා අතාරින්නේ නැහැ. එයා හරි මං කරන්න. කොහොද එන්න මම කරන්නේ. ඒක මම කරන්නම් කියන්නේ කාවත් අපි කියනවා let down කරන්න. මේ කියන්නේ කාවත් පල්ලෙහාට දාන්න නෙමෙයි. කාවත් අර අපි කියන්නේ කපනවා කියලා cut throat culture කියන්නේ
බෙලි කපන සංස්කෘතියක් තියෙන ආයතන කියලා අපි හඳුන්වන්නේ මේ ව්‍යවහාර භාෂාව. එතකොට මේ කට්‍රෝට් කල්චර් එක නෙමෙයි අපි ඒක කරන්නේ අපි ඒක කැමති. අපි මේ පැෂන් අපිට මේ පැෂන් එක තියෙනවා. අපිට ආසාව තියෙනවා. හැකියාව තියෙනවා. ඒක නිසා අපි ඒක කරනවා. ඉතින් අපි එහෙම උනන්දු වෙලා ඒක කරනකොට සමහර එක අකමැති වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය කියන්නේ උනන්දුව කියලා. එහෙම කියන්න පුළුවන්. නමුත් ඒක අපිට සලකන්න බෑ. අපි ඉදිරියට ගමන් කරනකොට අපි යට කියනවා ගෝගෙට කියලා. ඉතින් මේ තරගකාරීත්වයට පුරුදු වෙච්ච කෙනාට හම්බෙන ප්‍රතිලාභය මුලින්ම හම්බෙන්නේ Tamanට. මොකද Tamanට කරන්න අකමැති නෑ. Taman ඒකට කම්මැලි නෑ. එතකොට ඒ කරා ගමන් කරනවා. ඉතින් ඒකෙන් හම්බෙන ලොකු ප්‍රතිලාභය. එයා ඉන්න ටීම් එකටත් ඒ වගේම ප්‍රතිලාභයක් හම්බෙනවා. එයා ඉන්න ආයතනයටත් හොඳ ප්‍රතිලාභයක් හම්බෙනවා. ඒ වගේ තරගකාරීත්වයක් තියෙන මනසක් බිහි වෙච්ච කෙනෙක්ගේ මම නැවත වාරක් කියනවා ඒක හෙල්දි කම්පිටිෂන් එකක් විය යුතුයි. ගොඩක් වෙලාවට දැන් අපි ඔතන ඕක සාපේක්ෂ දෙයක් අපි ඕක ඔය බලන දේ දැන් මේ දේ හොඳයි මේ දේ නරකයි කියන එක අපි තරගකාරීත්වයට ආම අපි සාපේක්ෂව බලන දෙයක්. අපි දැන් සමහරක් වෙලාවට කෙනෙක්ව අභිබවා ගිහිල්ලා සමහරක් වෙලාවට තරගකරුවගේ වැරදි හොයාගෙන ගිහිල්ලා කියලා ඒක යම්කිසි දෙයක් ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් අපි ඒක සාමාන්‍යයෙන් කලවන අපි ඒකට කියනවා අලෙවිකරණේ නොවන කෙනෙක්. ඒ කියන්නේ non marketers. ඒක කියනවා වැරදි. හැබැයි marketers කියන එක හරි. හැබැයි ethical marketing කියලා එකක් පසු කාලයක දැන් පසු කාලයකවත් අවුරුදු 20ක් විතර වෙනවා. ඊටත් වැඩි කාලයක් තුළ ethical marketing, spiritual marketing කියලා ඒ emerge areas එක බලනකොට අපි තරගකරුවෝ කපන්නේ. දැන් මම හැමතිස්සෙම කියලා දෙන දෙයක් තමයි මං ඉන්න ආයතනවල මම ඉන්න මේ ප්‍රධාන ආයතනයේ පවා මම හැමදාම කියන දෙයක් තමයි හොඳ ආයතන අවුරුදු 10ක් විතර හොඳ සේවාවක් සපයන ආයතන වලින් අපි මේ දෙන සේවාවට ගන්න කොටේෂන් එක වගේ තව දෙකක් ගන්න තුනක් ගන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන් තරගකරුවෙක් ඉන්න ඕනේ. තරගකරුවගෙන් අපි ඉගෙන ගන්න. තරගකරුවෙක් නැති වුණොත් අපි කම්මැලි වෙනවා. අපිට ගමනක් නැහැ. අලුත් ප්‍රොඩක්ට් එකක් එන්නෙත් නැහැ. එනර්ජි එකක් නැහැ. තරගකරුවගෙන් ඉගෙන ගන්න. තරගකරුවා අපේ අනාගතයේ ජෙනරල් මැනේජර් මේ එයා එතන නිර්මාණය කරමින් ඉන්නවා. right? එයාගෙන් අපි අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් අපිට තරගකරුවෙක් නැතුව හිටියොත් අපි ලස්සන ඇඳුමක්වත් අඳින්නේ නැහැ. අනිවාර්යයෙන්ම. ඒ තරගකරුවෙක් ඉන්න ඕනේ නැත්නම් අපේ ජීවිතේ හරියට අර අපි කියනවා ඩල් වෙනවා. ඉතින් ඒක නිසා තරගකරුවව අපි විනාශ කරන්න නෙමෙයි ඕනේ. තරගකරුවත් එක්ක කොහොමද අපි ඉදිරියට ගමනක් යන්නේ කියන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඔව්. මම හිතන්නේ අපි අද කතා කරේ ඊටාම වැදගත් මාතෘකාවක් තරගකාරීත්වය. ඒක කොහොමද සෞඛ්‍ය සම්පන්න තරගකාරීත්වය කියලා අපි කතා කරේ healthy competition. ඉතින් අපි තරගය තියෙන තැන් අපි බැලුවා. තරගය පටන් ගන්න තැන අපි බැලුවා. gedara. ඒක අපි නොකළ යුතුයි අපේ සහෝදර සහෝදරියන් සමග. ඒක අම්මා තාත්තා ආච්චි සීයා කියන මේ පෞල් සංස්ථාව තුළ ඒක පුරුදු වෙන්න ඕනේ. ඒක නැත්තම් එතන ලොකු විනාශයක් වෙනවා. එහෙම නැත්තම් අපි කසින්ස්ලා කියනවා. ඒ තරංගය ඇති කරන්න නරකයි එතනදී. මොකද ඒ ඇති කරන තරංගයේ සමහරක් වෙලාවට ඒ ළමයා අනාගතේ තමාගේ ස්වාමි පුරුෂයා සමගත් තරග කරනවා. බිරිඳ සමගත් තරග කරනවා. මොකද ස්වාමි පුරුෂයයි බිරිඳයි තරග කරොත් එම කවදාවත් එතන සාර්ථකත්වයක් නැහැ. ඊළඟට තරග කරන්නේ අපි ගිහිල්ලා කොහෙද? ආයතනය තුල. ආයතනයේ තමගේ කණ්ඩායම තුල. ඊට පස්සේ කණ්ඩායමේ සිටින අයත් එක්ක විතරක් නෙමෙයි තරග කරන්නේ. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෝ සමගත් තරග කරනවා. ළඟදී ආපු ඉන්ටර්න් සමගත් ඊටාම කුඩා කියන්නේ පළවෙනි ඉන්ටර්න් කියන්නේ අපි ෆ්‍රෙෂර්. එතන එයත් එක්ක තරග කරනවා. අපිට ඒක සුදුසු නෑ. අපි තරග කරන්න ඕනේ අපිට ගැළපෙන කයත් එක්කලා. එතකොට බොස් එක්කත් තරග කරනවා. ඊට පස්සේ අපි තරගකරු අපි කියන කම්පියුටර් ඇනලිසිස් එකක් කරන්න කියලා. අපි තරගකරුවොත් එක්ක බලනකොට අපි කොහෙද ඉන්නේ? තරගකරුවොත් එක්ක බලනකොට අපේ ක්වොලිටි එකේ ප්‍රොඩක්ට් එකක් නම් කොහෙද ඉන්නේ? අපි ඒකට කියනවා පර්සෙප්චුවල් මැප් කියලා. ඒ විදිහට අපි දාලා බලනවා ප්ලොට් කරලා අපි කොතනද ඉන්නේ. එහෙම බැලුවට කමක් නැහැ. එතනින් අපි යන්න ඕනේ කොතනටද කියලා ඒ විදිහට ගියාට කම නැහැ. නමුත් ඊටාම හෙල්දි විදිහට ඒක කරගන්න ඕනේ. ඉතින් මේ තරගය කියන එකත් දෙපැත්ත කැපෙන ආයුධයක්. හරි ප්‍රවේශමෙන් අපි මේ පාවිච්චි කරන්න ඕනේ. මොනවට වඩා තරගකාරීත්වය ඇති වුණාම සමහරක් වෙලාවට අපිට අපිවම පාලනය කරගන්න බෑ. හැම දෙයක්ම තරගයක් විදිහට දකින්නේ. සම්මුඛ පරීක්ෂණයට ගිහලා ඉඳගෙන ඉන්න මිනිස්සුත් අපේ තරහකාරයෝ විදිහට දකින්නේ. ඉතින් ඒ වගේ තරගයකට අපි රැට් රේස් එකක් කියලා අපි ඉස්සෙල්ලා කිව්වා. ඒ වගේ දෙයකට අපි පුරුදු වුණොත් සමහරක් වෙලාවට කෝපරේට් වර්ල්ඩ් එකේ අපිට අවශ්‍ය දේවල් ජය ගන්න ගොඩාක් අපහසු වෙනවා.